මචං කෙනෙක් රට යන්නේ තියෙන කමටවත් ආතල් එකටවත් නෙවෙයි. තමන්ගේ පවුල ගොඩ දාන්න කරන්නම දෙයක් නැති කමට. නමුත් මෙන්න මේ වගේ එවුන් ඉන්නකම් ඒ වෙන්නේ ඒ එවුන් තව මේ වගේ උන් නිසා ඒ වගේ උන්ට අවුනාම් වෙන්නේ තියෙන තැනින් තවත් ආගාදේ රැගෙන එක. මේ සසික මදුසාන් කියන එක මු ඩුබායි ඉන්නවා කියලා තමයි මු කට්ටිය නමුත් මු ඩුබායි නෙවෙයි මු ඩුබායි ඉඳලා මාට්ටු හොරකම් කරලා මාට්ටු වෙලා ලංකාවට එළෝපේ ගෙද්ද කොයිද හරිද මුගේ ෆෝන් නම්බරයක් නැහැ මු කැමරාවක් ඔන් කරන්නේ නැහැ කතා කරනකොට ඒවට බයයි ෆෝන් නම්බරයක් දෙන්නේ නැහැ දුන්නොත් මාට්ටු වෙනවා කියලා මු ඇවිල්ලා මේ මැසෙන්ජර් කරා තමයි මු මේ හොර වැඩ ඔක්කොම කරන්නේ මු අද මට මුට මාද වීඩියෝ කෝල් එකක් ගත්තා මු කැමරා ඔන් කරපම් පුළුවන් නම් පිරිමියෙක් නැග මු නෙවෙයි කැමරා ඔන් කරන්නේ මු කැමරා ඔන් කරන්නේ නැතුව තමයි මු කතා බහ කරන්නේ මං කැමරා ඔන් කරන් ගියා මු නෙවෙයි කැමරා ඔන් කරන්නේ හරිද ඉතින් මෙන්න මේ වගේ උන්ට මාට්ටු වෙන්න එපා මේ වගේ උන් ඇවිල්ලා අඩු ගානට ඌ කියන උගේ ලාභේ ලක්ෂය තමයිලු හරිද එහෙම ඌ ඇවිල්ලා ඌ ඒ කාණට යවන්නේ උට පුළුවන් නිසා මොකක් පුළුවන් නම් යවුපෙක් එකේ නම්බරයක් දීපන් කියලා ඌට ඒ මොකක්ද දෙන්න බෑ දෙන්න ඉතින් කොයිද මු යවුපෙක් එකේ ඉන්න බෑ මු බොරු ඒක නිසා උඹලාගේ ජීවිතේ තව ටිකක් යටට වට ගන්නවා මේ වගේ හරක්ට සල්ලි දාන්න ගිහිල්ලා මේ වගේ හරක්ට සල්ලි දාන්න ඉස්සලා කියපන් පුළුවන් නම් කැමරා ඔන් කරලා මූණ පෙන්නපන් ඊට පස්සේ අපි සල්ලි දාන්නම් කියලා එහෙම කියපන් එහෙම කදාකත් මුන් කැමරා ඔන් කරන්නේ නැහැ හරිද මුගේ ෆෝන් නම්බරයක් දෙන්නේ නැහැ මුගේ ඩීටේල්ස් දෙන්නේ නැහැ පරිස්සම් යල්ලා මේ වගේ උන් දැක්කම රිපෝට් කරලා අයින් කරලා දාපල්ලා ජය වේවා